ඉගෙනුම් මග සමග එකතු වන ඔයාලා හැමෝටම ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ 6 ශ්‍රේණිය ගණිතය දෙවන පාඩම ස්ථානීය අගය. ස්ථානීය අගය සංඛ්‍යාවක් ලිවීමේදී බහුලවම භාවිතා කරනු ලබන්නේ හින්දු අරාබි සංඛ්‍යා. හින්දු අරාබි සංඛ්‍යා විදියට 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන සංඛ්‍යා භාවිතා කරනු ලබනවා. 0 සිට 9 තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීමේදී අප එක් ඉලක්කමක් එක් ස්ථානයක ලියනු ලබනවා. උදාහරණයක් විදියට 3 යන සංඛ්‍යාව ඉලක්කම් භාවිතා කර ලියනු ලබන්නේ 3 ලෙසය. එනම් 3 ලිවීමට එක ස්ථානයක් භාවිතා කරනු ලැබේ. 10 සිට 99 තෙක් ඇති සංඛ්‍යාවක් ලිවීමේදී අප ඉලක්කම් දෙකක් යොදාගෙන ස්ථාන දෙකක ලියනු ලබනවා. උදාහරණයක් විදියට 10 යන සංඛ්‍යාව ඉලක්කම් භාවිතා කර ලියනු ලබන්නේ 10 ලෙසය. එනම් ස්ථාන දෙකක් යොදාගෙන ලියනු ලැබේ. 100 සිට 999 තෙක් ඇති සංඛ්‍යා ලිවීමේදී අප ඉලක්කම් 3ක් යොදාගෙන ස්ථාන 3ක ලියනු ලබනවා. උදාහරණයක් විදියට 100 යන සංඛ්‍යාව ඉලක්කම් භාවිතා කර ලියනු ලබන්නේ 100 ලෙසය. එනම් ස්ථාන 3ක් යොදාගෙන ලියනු ස්ථානීය අගය එක ලෙසගෙන එම ස්ථානය එක ස්ථානය ලෙස සලකනු ලැබේ. ස්ථානීය අගය 10 ලෙසගෙන එම ස්ථානය දස ස්ථානය ලෙස සලකනු ලැබේ. 35හි එක ඒවා පහ නිරූපණය කිරීමට පහේ ඉලක්කම ලියන ලද ස්ථානයෙහි ස්ථානීය අගය එක ලෙසගෙන ඇත. එම ස්ථානය එක ස්ථානය ලෙස නම් කරනු ලැබේ. 35හි 10 ඒවා 3 නිරූපණය කිරීමට 3 ඉලක්කම ලියන ස්ථානයෙහි ස්ථානීය අගය 10 ලෙසගෙන ඇත. එම ස්ථානය දස ස්ථානය ලෙස නම් කරනු ලැබේ. 35 ගණක රාමුවකින් නිරූපණය කිරීමේදී එක ඒවා 5කින්ද 10 ඒවා 3කින්ද නිරූපණය කළ හැකිය. ගණක රාමුවක එක් කූරක් සඳහා යෙදිය හැකි වැඩිම ගණක සංඛ්‍යාව 9කි. ඊළඟට අපි ක්‍රියාකාරකම් 1 සඳහා යොමු වෙමු. 45 යන සංඛ්‍යාවේ 4 ඉලක්කම පිහිටි ස්ථානයේ නම දස ස්ථානය වෙනවා. එම ඉලක්කමෙන් නිරූපණය වන අගය 10 ඒවා 4ක් 40ක් වෙනවා. නැවතත් 45 යන සංඛ්‍යාවෙහි පහේ ඉලක්කම පිහිටි ස්ථානයේ නම එක ස්ථානය වෙනවා. එම ඉලක්කමෙන් නිරූපණය වන අගය එක ඒවා 5ක් 5 වෙනවා. 30 යන සංඛ්‍යාවෙහි 3 ඉලක්කම පිහිටි ස්ථානයේ නම දස ස්ථානය වෙනවා. එම ඉලක්කමෙන් නිරූපණය වන අගය 10 ඒවා 3ක් 30 වෙනවා. නැවතත් 30 යන සංඛ්‍යාවෙහි බිංදුවේ ඉලක්කම පිහිටි ස්ථානයේ නම එක ස්ථානය වෙනවා. එම ඉලක්කමෙන් නිරූපණය වන අගය බිංදුවම තමයි.